හායි මේ ඉන්නේ මම තමයි තිලිනි. අද මං ඔයාලට කියන්න යන්නේ මට උණු පොඩි අබ්ලික් වැඩක් ගැන. එන්නකො මාත් එක්ක යන්. එතකොට මේ ඉන්නේ මගේ කුක්කෝ දෙන්න. මේ තමයි කූකා. තව එක්කෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ. මේ තමයි ෆීලෝ. අර කිව්ව අබ්ලික් වැඩේ උනේ මෙන්න මේ දෙන්නට තමයි. මෙයාලගේ සතියකට විතර කලින් වීඩියෝ එකක් බලලා ඉමුකෝ එකටම. මේ ඉන්නේ සතියකට විතර කලින් අපේ කූකා බෝලේ. ඔහොම ඉන්නකො ෆිලෝගේ ෆොටෝ එකකුත් මම දාන්නම්. මේ ඉන්නේ අපේ ෆිලෝ මැනික. හරි එන්නකො එහෙනම් මෙයාලට වෙච්ච අබ්ලික් වැඩේ ගැන කියන්න. මම මාසෙට දෙපාරක් විතර වගේ මේගොල්ලන්ව පෙට් ගෲමින් වලට දානවා. මොකද මේ ජෝඩුව ලස්සනට සුවඳට ඉන්නවට තමයි මම ආස. ඒ නිසා තමයි ඒගොල්ලන්ව පෙට් ගෲමින් වලට දාන්නේ. සාමාන්‍යයෙන් මම පෙට් ගෲමින් වලට කෝල් කරාම ඒගොල්ලොම ඇවිල්ලා මෙයාලව පිකප් කරගෙන යනවා. දැන් සතියකට විතර කලිනුත් ඒ වගේම දෙයක් සිද්ධ වුණා. ඒගොල්ලෝ ඇවිල්ලා මෙයාලව පිකප් කරගෙන යනකොට ඒ බෝයි මගෙන් ඇහුවා මැඩම් ඔයාට ඕනේ මේගොල්ලන්ව වොෂ් කරන්න විතරද නැත්නම් මෙයාලගේ මේ බූල් ටිකක් ට්‍රිම් කරන්නද කියලා මගෙන් ඇහුවා. ඉතින් මම කිව්වා හරි ඕකේ එහෙනම් මීඩියම් ලෙන්ත් එකකින් පොඩ්ඩක් ට්‍රිම් කරන්න කියලා. එතනදී ඒ බෝයි මට කිසිම පැහැදිලි කිරීමක් කරුවේ නැහැ. මීඩියම් ලෙන්ත් එක කියන්නේ මොකක්ද? එහෙම කිසිම දෙයක් පැහැදිලි කරේ නැහැ. මේ දෙන්නව අරගෙන ඕකේ මැඩම් කියලා එයාලා ගියා. ගිහිල්ලා පැය දෙකකට විතර පස්සේ මේ දෙන්නව අරගෙන ආවා. මෙයාලව දැක්ක ගමන් මට කියුනේ "Oh my god" කියලා. ඇයි ඒ තරමටම මේ දෙන්නව කැත කරලා. පෙට් ගෲමින් කරන්න අරන් ගියේ බොයිස්ලා දෙන්නගෙන් එක්කෙනෙක් ලංකාවේ කෙනෙක්, අනිත් එක්කෙනා ඉන්දියන් බොයි කෙනෙක්. ඊට පස්සේ මම ලංකාවේ බොයිගෙන් ඇහුවා ඇයි මේ විදිහට මේගොල්ලන් මේ හැම ගහලා වගේ මේ කැපුවේ කියලා. මේගොල්ලන් මේ බූල් ඔක්කොම හැම ගහලා වගේ. ඔයාලට පේනවා ඇති මේ දෙන්නගේ හැටි. මේ ඊට පස්සේ මම අහද්දි එයා මට මොකක්ද කියන්නේ? එයා කියනවා මැඩම් ඔයා රික්වෙස්ට් කරේ මීඩියම්. මීඩියම් නැතුව ඔයා හාෆ් මීඩියම් රික්වෙස්ට් කරා නම් අපි ඔයා කිව්ව විදිහට තව ටිකක් බූල් තියෙන විදිහටලු කපන්නේ. ඇත්තටම මම හාෆ් මීඩියම් මේගොල්ලන්ගේ මේවා ට්‍රිම් කරන එක ගැන මට අවබෝධයක් ඇත්තටම තිබ්බේ නැහැ. ඒක එයාගේ වගකීමක්. එයා මට පැහැදිලි කරන එක. ඊට පස්සේ එයා මේ විදිහට තමයි මට මේ දෙන්නව ගෙනල්ලා දුන්නේ. ඊට පස්සේ මම කම්ප්ලේන් කරායින් පස්සේ ඒගොල්ලෝ කියනවා හරි මැඩම් ඔයාට නෙක්ස්ට් ටයිම් එකට අපි ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කියලා කිව්වා. ඇත්තටම ඩිස්කවුන්ට් එකට වඩා මට මේ දෙන්න ඉස්සර හිටපු ලස්සන විදිහට බලා ගන්න තිබ්බනම් ඇති. මේ දෙන්න ආයි මේ විදිහට එන්න තව මාස 3ක් විතර වගේ යනවා. නමුත් ඒ බෝයි මට කිව්වා සති 2ක් යනවා කියලා. ඒ වුණාට මාස 3ක්වත් යනවා. ඉතින් මට මේකෙන් කියන්න තියෙන්නේ ඔයගොල්ලොත් මම වගේ වෙන්නේ නැතුව වැඩක් කරන්න ගියාම හොඳට හොයලා බලන්න. නැත්තම් අන්තිමට පාඩුව අපිටමයි. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි ඔයාලා හැමෝටම.